දැන් අපි යන්නේ උන්නස් වෝටර්ෆෝල් එක බලන්න. වැඩි වලින්ම බජට් එකට නවතින්න පුළුවන් ප්ලේස් එකක් ගැනත් මේ වීඩියෝ එකේ කියනවා. එහෙනම් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. Hi guys, welcome back to our YouTube channel. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අපි ඔසේරු වීඩියෝ. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක call දාගන්න. ඉතින් කලින් වීඩියෝ එක බලපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම අපේ පළවෙනි වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් සෙම්බුවත්ත ලේක් එකට යන පාරේ ඇත්තම දැන් අපි මේ සෙම්බුවත්ත ඉඳලා උන්නස් ෆෝල් එකට යන ගමන් තමයි ඉන්නේ. මාළුක දුරක් නෑ කිලෝමීටර් 10ක් විතර තමයි මට මතක විදිහට. අපි උන්නස් වෝටර්ෆෝල් එක ළඟට ගිහිල්ලාම කතා කරමු. පාලම කැඩිලලු. ඒකින්ද අපිට පල්ලෙන් තමයි නාන්න වෙන්නේ. මම මොකෙක් වගේද? නේ? නිල්කුරුමිත් එක්කයි. ඔව් නිල්කුරුමිත්. කවුරුත් නැද්ද? මට පේන විදියට මේ වෙලාවේ කවුරුත් නැහැ. බව් යාළුවෙක් ඉන්නවා. පිළිගැනීමේ නිලධාරියෙක්. Halo, කොහමද? Hi, කොහමද? සුදු පුතා. ගයිස් ඔයාලා ෆැමිලි එක ඇත් එක්ක යාළුවොත් එක්ක එනවා නම් මෙතන සිප්‍රි ප්ලේස් එක ප්ලේ ඒරියා එකක් එහෙමත් තියෙනවා. ඒතර කන්න බොන්න රෙස්ට් කරන්න ඕන තරම් මෙතන ස්පේස් එක තියෙනවා. අද කවුරුත්ම නෑ. අපි දෙන්න විතරයි මේ මුළු වෝටර්ෆෝල් එකටම ඉන්නේ. අපි යා බලන්න. Oh my god. ගයිස් අපි මෙතනින් නෑවේ නෑ ඇත්තටම. මොකද වතුරට බැස්සට පස්සේ පුදුම සීතලක් තියෙන්නේ. ඉතින් ඒ සීතල දරා ගන්න අමාරුයි. මොකද වැස්සයි අනිත් එක අවස් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි යනවා. කෙලිමනේ. ඔව් කෙලිම. අපි දැන් යනවා.
මීටර් 500කින් දකුණට දාන්න ඕන. Blue Mount View Candy කියන ප්ලේස් එකේ තමයි අද අපි දෙන්න night out package එකක් අරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එකට යන පාර චූටි කන්දක් උඩ තමයි මේ ප්ලේස් එකක් තියෙන්නේ. අරිම ලස්සන view එකක් තියෙනවා මෙතනටත්. දැන් වෙලාව කීයද? ආයා මාරයි මං හිතන්නේ දැන් වෙලාව. දැන් අපි නවතින තැනට check in වෙන්න යන්නේ. නෝරේ දැන් චුට්ටක් එන්න ඕනේ. හරි අපි දැන් check in වෙනවා. මෙතන ගියා. අර ටිකොල එක. ටිකොල එක නේ ඒක තැන. ප්ලේස් එක ගැන කිව්වොත් එහෙම හරිම කම්ෆර්ටබල් විදියට ඔයාලට මෙතන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ටාෆ් එකයත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. රූම් එකේ ඔද ස්පේස් එකක් තියෙනවා. රූම් එකේ ඇතුළේ දම්ම කෑම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාලා ඔයගලන්ට කෑම ගන්න වෙනම ඒරියා එකක් හදලා තියෙනවා. ඒකට මේ විදියට තමයි ඔයගලන්ගේ බාත්රූම් එකම තියෙන්නේ. ඔට්ටුවට තියෙනවා. ඔයාලට කැමති විදියට රූම් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් බැල්කනි එකක් ඉන්ක්ලූඩ් වෙන රූම් එකක් උනත් ඔයාලට ගන්න පුළුවන්. ලස්සන view එකක් ලොකේෂන් එක ඔයාලා මාරම ලේසියි. ඔයගොල්ලෝ Google Map එකේ search කරන්න Blue Mount View Candy කියලා ඔයගොල්ලෝ Candy town එකේ ඉඳලා විනාඩි 10න් මෙතනට එන්න පුළුවන්. ෆැමිලි එකත් එක්ක යාළුවොත් එක්ක එහෙම නැත්නම් කපල් එකකට උනත් අනිම කම්ෆර්ටබල් විදියට මෙතනින් ඔයගලන්ට කැමති විදියට පැකේජස් අදා ගන්න පුළුවන්. මෙතනම කෑම ගන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට කෑම ඉන්ක්ලූඩ් කරලා පැකේජ් එකක් වෙනම අදා ගන්නත් පුළුවන්. අපි ගත්තේ night out පැකේජ් එකක්. අපේ පැකේජ් එකට අපි ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම ඉන්ක්ලූඩ් කරලා තමයි මේගොල්ලන්ගේ පැකේජ් එකක් අදාගත්තේ. ඉතින් මේ වගේ ලස්සන view එකක් පේනවා මේ ලොකේෂන්. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ කෑම ගැනත් කියන්න තරම් වරදක් නැහැ. කෑම ටික රසට තිබ්බා. අපි කියන වෙලාවටම අපේ කෑම ටික යාලා arrange කරලා දුන්නා. අපි දැන් හොටෙල් එකට චෙක් ඉන් වෙලා ඉන්නේ. අද අපි මෙතන ඉන්නවා. ඉතලා අපි උදේට තමයි මාලිගාව වදින්න යන්නේ. ඉතින් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මොකද vlog එක ගොඩාක් දිග වැඩි වුණා. ඒක නිසා ඒකින්ද මේ වීඩියෝ එකෙන් පස්සේ එට ඉඳලා කියන්නේ එට අපි කැන්ඩි යනවා. කැන්ඩි ගිහිල්ලා දල්දා මාලිගාවට යනවා. ගිහිල්ලා අපව අර පන්සලේ නම මොකක්ද? මට මතක නැහැ තව කොයි හරි යන්න තාගෙන හිටියේ. එන්නේ යනවා එට. ඉතින් ඒ vlog එක මම මේ vlog එකෙන් පස්සේ අප්ලෝඩ් කරන්නම්. ඒකින්ද අනිවාර්යෙන්ම මේක බලපු කට්ටිය ඒ වීඩියෝ එක බලන්න. subscribe කරන්න. bye. අපේ TikTok ඒ වගේම තමයි Facebook page එක follow කරන්නත් අමතක කරන්න එපා. මම description box එකේ links ටික දාලා තියන්නම්. ඒ ටිකත් follow කරන්න. අනිවාර්යෙන්ම bell icon එක all දාලා තියාගන්න.